හයි අයිබෝවන්. ඉතින් කොහොමද ඔයාලට දැන් අවුරුදු කාලෙත් නිසා සහ මේ ඇත්තටම අවුරුදු කාලේ නිසා තමයි අපේ ස්මෝල් බිස්නස් වල වැඩ ටිකක් වැඩි වෙලා තියෙන නිසා ඔයගොල්ලොත් එක්ක වීඩියෝස් ගේන්න ඇත්තටම ප්‍රමාද වෙනවා. හැබැයි මට හිතුණා මේ වැඩ කොටස්සේ තඩි පිටිය හරි vlog එකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. එතකොට මටත් ලේසි ඉස්සරහට වීඩියෝස් ගොඩ ගහ ගන්න නැතුව ඔයාලත් එක්ක එකතු වෙලා වීඩියෝස් ටික අරගෙන එන්න. නැත්තම් මට මේ මාර විදිහට මේ අතපසු වෙනවා සමහර වීඩියෝස් අරන් එන්න. ගොඩාක් විස්තර තියෙනවා ඔයාලත් එක්ක කතා කරන්න. ඒ වගේම මුලින්ම මතක් කරන්න ඕන කලින් මගේ මල් ඕඩර්ස් දාපු කීප දෙනෙක්ම ඉන්නවා. දැන් අවුරුදු සීසන් එක නිසා කුරියර් සර්විස් හරහා මල් ටිකක් බාර ගන්න එක ප්‍රමාද කරන්නේ පහුගිය දවස්වල. ඒ හේතුව නිසා මම සති 3ක් විතර මේ වෙනකොට මල් ඕඩර්ස් යවන එක නතර කරලා තියෙන්නේ. මේ පැවිල්ල කාලෙත් එක්ක හිම ප්‍රමාද වුණාම පැල අනිවාර්යයෙන්ම සවුත් වෙන්න බලන නිසා. ඉතින් ඉස්සරහට මම නැවත ඒවා උගලොත් එක්ක බෙදා ගන්නකොට අනිවාර්යෙන් පණිවිඩයක් දෙන්නම්. ඒත් එක්කම මේ මගෙන් මල් වර්ග කීපයක් ඕඩර් කරපු කොට දෙනෙක් බලන් ඉන්නවා මම කොයි වෙලේද ඒවා දාන්නේ කියලා. ඉතින් ඒවා දාන්න පුළුවන් වුණ ගමන් අනිවාර්යෙන් මම පණිවිඩයක් දෙන්නම්. ඉතින් ඒ වගේම මට අනිවාර්යෙන් කියන්න යන්න ඔයාලා මොනවද කරන ස්මෝල් බිස්නස් තියෙන්නේ සහ පටන් ගන්න අයිඩියා එකක් තියෙනවද මොනවද කියලා විස්තරත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒත් එක්කම මේ මම අර පහුගිය ටිකේ ලොලුව ගාවේ වීඩියෝස් අරගෙන ආවනේ. කොච්චර කාර්ය බහුල වුණත් මේ පෑවිල්ල කාලේ කොච්චරටම පෑවිල්ල තිබ්බත් අපි කොහොම හරි අපේ ලොලු වගා වැඩ ටික චුට්ට කරගත්තා. මේ නම් මම ෆ්‍රී එකේ හිටපු දවස් කිහිපයක් මම කලින් වීඩියෝ එකේ ගෙනාවා වගේ අපේ ගෙදර මම ගිහින් හිටියේ. ඒ දවස් ටිකේ මම ඉතින් හරි නිදහසේ මේ වැඩත් එක්ක එකතු වෙලා හිටියා. අපේ අම්මයි තාත්තයි පවුලයත් එක්ක හිටිය නිසා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තමයි මේ දේවල් කරගත්තේ. මම ඒ හින්දා මතක සටහන් විදියට මේ විදියට එකතු කරගන්න හිතුවා. මේ වෙනකොට මේ ගොඩක් එළවලු වල නම් පළදාව අපි අරගෙන තියෙන්නේ. ඇත්තටම මේ බලමු ඉතින් මම ඉස්සරහට පෙන්නන්නම් පුළුවන් උපරිම ඔයගොල්ලොත් එක්ක වීඩියෝස් බෙදා ගන්න. වැටකොළු නම් ටිකක් ප්‍රමාද වෙලා තමයි කරල් එන්න පටන් ගත්තේ. අපේ මේ හස්බන්ඩ්ගේ ගෙදර හිටවල තියෙන ඒ වගේ නම් ඇත්තටම පළදාව ගන්න බැරි වුණා. අවසරට මොකද මේව ටික වෙලිලා වගේ ගියා. හැබැයි මේ අපේ ගෙදර හිටවපු මේ පළ ටිකේ නම් පළදාව ගන්න පුළුවන්කම ලැබුණා. මේ තියෙන අර මම ඔයාලත් එක්ක හිටවගත්ත නයි මිරිස් ටික නයි මිරිස් පොට් මම හිතන්නේ 20ක් වගේ මෙතන තියෙන්නේ. බලමු දැන් එයාලා චුට්ටක් ලොකු වෙලා තියෙන්නේ. ඇත්තටම මේ වැඩත් එක්කලා මට ඔයාලට එයාලා පෙන්වන්න විදියක් නැහැ. මම ඉස්සරහට අනිවාර්යෙන් පුළුවන් වුණ ගමන් වීඩියෝස් ටික අරන් එන්න. මොකද මම දන්නවා අනිවාර්යෙන් මාත් එක්ක අර වගාවට ආසයත් එකතු වෙලා ඉන්නවනේ. එයාලට ඇත්තටම මේ මං කිව්වනේ අරන් එන්නම් දිගටම කියලා. ඉතින් ඒ නිසා මේ තියෙන තක්කාලි ගස් ටික මේ ටිකේ නම් තක්කාලි වල මිල පහළ බහැලා තිබිලා දැන් චුට්ටක් ඔන්න ඉහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට කමක් නැහැ. අපිට මේ ගෙදරම වවා ගන්න පුළුවන් නම් තව ගොඩක් හොඳයිනේ. මේකත් ගොඩක් අවුවේ තියෙන්නේ මේ හදලා මම මේ පොඩි කොටසක් නේ උදුළු ගාගෙන හදාගත්තේ. ඒ වුණාට එයා සරුවට හැදිලා යගෙන පාලදාව අපි ගත්තා. මේ තියෙන්නේ වැටකොරු ටික කියලා දැන් මේ විදිහට චුට්ටු ලොකු වෙනවා. ඇත්තටම මේ වගේ වීඩියෝස් මට අරන් එන්න ප්‍රමාද වෙන්නේ. දැන් මම ගෙදර ගියාම තමයි මේ වීඩියෝ කැලක් එකතු කරගන්නේ. මෙයාලට වතුර දාලා කරලා බලා ගන්න මගේ කිරි අම්මයි මගේ නංගි. ඉතින් ඒ හින්දා මං එහෙම මෙහෙන් ගියාම ඔන්න වීඩියෝ එකක් එකතු කරත් තමයි. ඒත් එක්ක මට ඔයාලට වෙනවත් කිරීමක් කරන්න ඕනේ. මේ තියෙන්නේ ලස්සනම තල් කොළ නිර්මාණ, තල් කොළ වලින් නිර්මාණය කරපු වට්ටි වර්ග. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඒවා මිලදී ගන්න පුළුවන්. ඒ නැන්දට උදව් වගේ දේ තමයි මම මේ වීඩියෝ එක අරන් මේක මගේ බිස්නස් එකක් නෙමෙයි. හැබැයි එයා හරි ආසාවෙන් එයාගේ අතින්ම නිර්මාණය කරන මේවා ගොඩක් අඩු මිලට ඔයාලට ගන්න පුළුවන්. මොකද ගොඩක් දැන් අර ස්වභාවික දේවල් වලින් නිෂ්පාදනය කරන දේවල් වලට දැන් ගොඩක් පාවිච්චි කරන්න පටන් අරන් තියෙන ගොඩක් අය සහ මේවා පරිසර හිතකාමී සහ සෞඛ්‍ය ආරක්ෂිතයි. ඉතින් ඒ හින්දා ගොඩක් අය දැන් මේ වගේ දේවල් භාවිතා කරන්න පටන් අරන්. ඉතින් ඒ හින්දා මං හිතුවා ඒ නැන්දට උදව්වක් විදිහට මේ විදිහට වීඩියෝ එකක් අරන් යන්න කැමති අය හිටියොත් මං මගේ නම්බර් එක දෙන්නම්. ඔයාලා මෙසේජ් එකක් දාන්න මම ඒ නැන්දව කන්ටැක්ට් කරලා දෙන්නම්. ඉතින් එයාගාව මේ වගේ নানা ප්‍රකාර නිර්මාණ තියෙනවා. මම මේ හරිම මේ ගියපු වෙලාවේ ඉක්මනින්ම ගන්න පුළුවන් වීඩියෝ ක්ලිප් එකක් තමයි ගත්තේ පුළුවන් විදිහට. ඉතින් මම ඉස්සරහට වෙලාවක් ලැබුණ ගමන් ඔයාලට නිදහසේ ආගේ නිර්මාණ වල වීඩියෝස් ටිකක් අරගෙන එන්නම්.
මේ තියෙන්නේ වට්ටියක්. ඉතින් මේව ගොඩක් අය මේ අර අලලූණු දාන්න එහෙම දැන් භාවිතා කරනවා. මේක නම් මේ අපේ කිරියම්මයාට කියලා හදවගත්තේ පන්සලට දානේ අරන් යන්න. අර අපි මාසෙකට සැරයක් උපාසක දානේ නෙවෙයිනේ. මොකද්ද හීල් දානේ පූජා කරනවනේ. ඉතින් එතකොට මෙන්න මේ වගේ වට්ටියකට දාගෙන යන්න ඉස්සරත් අපේ කිරියම්ම එහෙම තමයි කරේ. ඉතින් දැන් මෙන්න මේ වගේ පිරිසිදුවට පිළිවෙලට ලස්සනට ඒක නිර්මාණය කරලා දුන්නයි නැන්ද. ඉතින් ඔයාලටත් අවශ්‍ය නම් අනිවාර්යෙන් පණිවිඩයක් දෙන්න. මම ඉස්සරහට වැඩිදුර විස්තර අරන් එන්නම්. එතකන් ඔන්න ගිහින් එන්නම් හැමෝටම තෙරුවන් සරණයි.